කොහමද දැන් ඕක කරන්න බෑනේ. ඒ කියන්නේ පොත් කියෝ මේ කරන්න බෑනේ. ඒ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල වට කරන්න පුළුවන් හොඳ දෙයක් තමයි ඔය කියන්නේ. ඉමේජිනේෂන් පවර් එක වැඩි කරගන්න, ඉමේජිනින් පවර් එක වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ගෙදර යන්න බස් එකේ යන්න පැය දෙක තුන යනවනේ. ඔය පාරේ ඉන්න වෙලාවට පුළුවන් නම් ඔඩියෝ බුක්ස් අහන්න. ඔඩියෝ බුක් එකක් කරන් අහන්න මොකක්ද කැමති මාතෘකාවක අතාවතක් වෙන්න පුළුවන් නැත්නම් කැමති දේවල් වෙන්න පුළුවන්. ඔඩියෝ බුක් එකක් අහන්න. ඔඩියෝ බුක් කියලා තියෙන YouTube එකේ තියෙනවා, සල්ලි වලට ගන්නක් තියෙනවා. ඔඩියෝ බුක් කියලා තියක් තියෙනවා. ඒ වහන එකෙන් අර ඒක කනට ගියාට පස්සේ ඔයා හිතේ මවා ගන්න පුරුදු වෙනවා ටික 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 ටික. ඒක හිතේ මවා ගැනීම හැකියාව වැඩි වෙනවා. ගානක ගිහින් මේක මාර වැදගත්. ඉතින් හිතේ මවා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ජෙනරේෂන් එකට වඩා අපේ කලින් ජෙනරේෂන් වල හිතේ මවා ගැනීම හැකියාව තාම වැඩි. ඇයි අපේ ජෙනරේෂන් එකට වඩා අපේ කලින් ජෙනරේෂන් වල හිතේ මවා ගැනීම හැකියාව වැඩි. මොකද හිතන්නේ? මොකින්ද? අපි අපේ ජෙනරේෂන් වලදී අපේ පොඩි කාලේ අපි බැලුවේ ටීවී නේ. يعني අපිට අවුරුදු 6 7 8 9 10 වගේ අපි බැලුවේ ටීවී නේ කොට. ඒ ඊට කලින් ජෙනරේෂන් වල කට්ටිය පොඩි කාලේ නම් ඇහුවේ රේඩියෝ නේ. ඒතර ඒගොල්ලන්ට ඒ කියන කතාව මොකක් හරිද කියලා එක මවා ගන්නද සිද්ධ වුණේ. හැම වෙලාවෙම මේ කියන කතාව මොන වගේ එකක්ද වෙන්නද කියලා. මෙන්න මේ ස්ථානයේදී වෙඩි දෙවීමක් සිදු වුණාම එහෙම දෙන්න ඇති වැඩේ කියලා හිතා ගන්නවා. එහෙමනේ. දැන් අපිට ඒව නෑනේ අපිට කිව්ව 3D ඇනිමේෂන් දාලා කරනවා මෙහෙම තමයි මූතිබ්බ කියලා. ඒතර අපි ඒක හිත පොඩක් මොලේ වෙනසක් නෑනේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ඉමේජිනේෂන් පවර් වැඩි අපිට වඩා. අපේ ටිකක් අඩුයි. ඒ වුණාට ඒ කාරණාව හින්දා හරිද? ඉතින් අපිට පුළුවන් අපි කතා කරන දේවල් වලින් අපිට පුළුවන් ඔය නිකන් පොත් කියවන වගේ වැඩ වලින් නැත්නම් ඔඩියෝ බුක්ස් අහන එකෙන් ඕක වැඩි කරගන්න. සහ මොනවාරි දේවල් ගැන හිතලා හදා ගන්න පුළුවන්. ඒක හදා ගන්න එක මාර විදිහට වටිනවා. ඒ කියන්නේ මේ ලෙවල් කරන්න විතර නෙමෙයි. අනිත් දේවල් වලටත් මාර විදිහට වටිනවා. කියන්නේ ඊට පස්සේ ජීවිතේ ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නෙන් ගැලවෙන විදිහට කල්පනා කරගන්න. ඊට පස්සේ මොකක් හරි තීරණාත්මක සිටුේෂන් එකක් ආවම හරි හැමෝම තීරණයක් ගන්න. ඒ වගේ දේවල් වල හිතලා සිටින්නේ වැදගත් වෙනවා. ඒ නිසා පුළුවන් නම් කොහොමත් බස් එකේ යන පැය හරි දෙක හරි වෙලාව පාවිච්චි කරලා කොච්චරවත් ඔය නිකන් එහෙම යන වෙලාව පාවිච්චි කරලා Taman කැමති මාතෘකාවක ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත්. Taman කැමති මාතෘකාවක පුළුවන් නම් සතියකට දවසක්වත් ඔඩියෝ බුක් එකක් අහන්න පුරුදු වෙන්න. මම මේ කියන්නේ වලට ඒ ලෙවල් කරලා එතනින් මේ පාස් වෙලා යන්න විතරක් නෙමෙයි. අර ජීවිතේම එක ස්කිල් එකක් අප් කරගන්න විදිහම මම මේ කියන්නේ. පුළුවන් නම් ඔඩියෝ බුක් එකක් අහන්න මොකක් හරි දෙයක් සම්මත. ඉගෙන ගන්න දෙයක් වෙන්න ඕනේ නැහැ. කොහොමද ඉගෙන ගන්න දේවල් ඇහුවා කියන නම් එච්චර වැඩක් නැහැ. ඒක කොහොමද කරන දේවල්? වෙන දෙයක් මම කියන්නේ. ඉගෙන ගන්න දෙයක් නෙමෙයි වෙන දෙයක්. කතා පොතක් හරි මොකක් හරි එහෙම දෙයක්. නැත්නම් ඔය self help book කියලා තියෙන මාර වටිනවා හරිද? ඒක දැන් ඔය එක එක පොත් තියෙන Atomic Habits සිංහලෙන් තියෙනවා. Rich Dad Poor Dad. ඒ වගේම ඔඩියෝ බුක් තියෙනවා. ඒ ඔඩියෝ බුක් එක මම සෑහෙන්න අහනවා. ඒ ඔඩියෝ බුක් එක අහන එකෙන් ටිකක් හිතන්න එක ගැන හිතන හැකියාව වර්ධනය වෙන එකයි අනිත් පැත්තෙන් මේ අර මාන දෙයක් එකතු කරගන්නත් පුළුවන් ජීවිතේට. මාර වටිනවා ඒ වගේ දේවල්. හරිද? ඒ නිසා ඒක